මා අද ඔබ සමග කතා කරන්න යන්නේ පෘතුගාලයේ සන්තරෙන් නුවර සිදු වූ ප්‍රාතිහාර්යයක් සම්බන්ධවයි. අපේ යුරෝපා වන්දනාවේ ඊළඟ සිද්ධස්ථානය වූයේ එම දේවස්ථානයයි. මෙම නගරේ නම සන්තරෙන්. එය පෘතුගාලයේ හදවතේ නිශ්ශබ්ද නගරයක්. සතිපතා මාස්පතා අවුරුද්දෙන් අවුරුද්දට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් මිනිස්සු මෙතනට එන්නේ එක විශේෂ හේතුවක් නිසා. මෙම දේවස්ථානය මුලින් නම් කර තිබුණේ ස්ථාන්ත ස්ටීවන් දේවස්ථානය ලෙසයි. අද එහි නම ශුද්ධ වූ ආශ්චර්ය දෙව් මෙදුරයි. මෙම ස්ථානයට විශේෂත්වයක් දී ඇත්තේ දිව්‍ය සප්සාදය සම්බන්ධ ප්‍රාතිහාර්යයක් නිසායි. මෙම දේවස්ථානයේ ප්‍රධාන බිමෙන් උස් අසුනක දිව්‍ය සප්සාදය රඳවා තබන ලද රක්ෂකයක් තිබෙනවා. කතෝලික සභාව මේ සාමාන්‍ය රූපයක් නොව ජේසුස් වහන්සේගේ සත්‍ය ශරීරය ලෙස පිළිගෙන තියෙනවා. මේන් ගලා ගිය ලේ අදටත් දක්නට ලැබෙනවා. ගොඩාක් ලෝකයේ වන්දනාකරුවෝ මෙම ස්ථානයට පැමිණ වන්දනා කරනු ආකාරය අපට දක්නට ලැබෙනවා. මෙම හාස්කම තේරුම් ගැනීමට මෙහි පසුබිම් කතාවට අපි අවතීර්ණ විය යුතුයි. 13 වන සියවසේ මේ නගරේ විවාහක කාන්තාවක් ජීවත් වුණා. ඇය සිටියේ බොහොම අසතුටින් සහ පීඩාවට පත් වුණා. මොකද ඇගේ සැමියා වෙනත් ස්ත්‍රීන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිය නිසා. ඇය මේ නිසා කලකිරී සිටි ආගමෙන් විසඳුමක් නොසොයා මායාකාරයකින් උපදෙස් ගැනීමට ඇය සිතාගත්තා. මායාකාරිය ඇයට දිව්‍ය සප්සාදය ලබන අවස්ථාවේදී එම පූපය රැගෙන තමා වෙත එනමෙන් ඇයට යෝජනා කළා. ඇය දිව්‍ය පූජාව අවස්ථාවේ දිව්‍ය සප්සාදය ප්‍රදාන කරන විට පූපය නොලබා එය වේලේ මත තබාගෙන යාමට උත්සාහ කරද්දී එයින් ලේ ගලාගෙන එන්නට පටන් ගත්තා. හදිසියේ එය ගෙදරට පැමිණ කලබල වී එම පූපය පෙට්ටියක දමා වසා තබා තම බිය තුරන් කිරීමට උත්සාහ කළා. හදිසියේ රාත්‍රිය පුදුම සහගත ආලෝකයෙන් ගෙදර එළි වූවා. එම යුවළ මෙය දැක කලබල වූ විට පිරිද සියල්ල සැමියාට හෙළි කර පසුව එම පූපිය ඉදිරියේ ඔවුන් දෙදෙනාම වැඳ නමස්කාර කරා. දෙදෙනා තීරණය කළා මේ පූපය නිසම්බාර පියතුමාට බාර දීමට. ඔවුන් එසේ පැමිණ දේවස්ථානයේ ඉදිරිපිට සියල්ල පියතුමාට පැවසුවා. පියතුමා එම පූපය රැගෙන යන විට එයින් තවමත් රුධිරය ගලා එන බව දක්නට ලැබුණා. අවුරුදු ගණනාවක් ගත වෙද්දී මෙම පූපය නැවතත් ලේ පෙනුණු අවස්ථා තිබුණා. ඒ තුළ ජේසුස් වහන්සේගේ මුහුණ දැකගත් අයද සිටියා. කතෝලික සභාව මෙම සිදුවීම් ගැන පරීක්ෂා කර එය නිල වශයෙන් සනාථ කළා. පාප වහන්සේලා කිහිප දෙනෙක් මේ දෙම වෙදරට පැමිණ වැද පුදාගෙන තිබෙනවා. මෙම සිද්ධියෙන් අපට ගම්‍ය වන්නේ දෙවියන් වහන්සේ ජීවමාන බවත් අප සැම විටම උන්වහන්සේ විශ්වාස කළ යුතු බවත්. දිව්‍ය සප්සාදය යනු උන්වහන්සේගේ ශරීරය. අප දිව්‍ය පූජා අභිරහස් ඔප්පු කරන විට මෙම සන්ටරෙන් නුවර ප්‍රාතිහාර්ය සිහිපත් කිරීමෙන් අපේ ශ්‍රද්ධාව වැඩි කළගත හැකියි. හොඳයි. මම හිතනවා ඔයගොල්ලෝ මෙම දෙව් මැදුරේ සිද්ධියෙන් ඔයගොල්ලන්ගේ දේව විශ්වාසය තවදුරටත් වැඩි වුණා කියලා. එහෙනම් අදට මම සමුගන්නවා. අපි නැවතත් ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබ සැමට ජේසු පිහිටයි.